ආයුබෝවන් සියලුම දෙනාට. ඔබ අදත් එක්තු වී සිටින්නේ ධම්ම වාහිනී YouTube නාලිකාවේ. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මස් කෑම සහ මස් නොකා සිටීම. එමත් නැත්නම් මස් කෑම සහ වෙජිටේරියන් වීම කියලා අද සමාජය හඳුන්වනවා. ඉතින් නිර්මාංශ වීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. අපි පස්සේ කතා කරමු. දැන් අපි මාංශ සහ නිර්මාංශ අතර තියෙන වෙනස හොයාගමු පොඩ්ඩක්. මාංශයක් කියන්නේ යම් කිසි සතෙකුගේ ඇඟ කොටසක් තමයි අපි කන්නේ. එක්කෝ සතෙක්ව තමයි කන්නේ. ඒතකොට නිර්මාංශ වෙනවා කියන්නේ ශාක වලින් ලැබෙන දේවල්. එමත් නැත්නම් කෙටියෙන්ම කිව්වොත් කවවත් මරන්නේ නැතුව අපි නෙලා ගන්න පුළුවන් දේවල් ආහාරයට ගැනීම තමයි නිර්මාංශ වෙනවා කියලා කියන්නේ. එතකොට බුදුදහමෙහි දක්වා තිබෙන ආකාරයට ප්‍රධාන වශයෙන් බුදුදහමෙහි නිර්මාංශ වීම හෝ මස් අනුභව කිරීම කියන දක්වා තිබෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මස් කන්න එපා කියලා. ඒ කියන්නේ මස් කෑම පවක් කියලා කොතනකවත් දහමේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම මස් කන්න එක පිනක් කියලා සඳහන් වෙන්නේත් නැහැ. මස් නොකා සිටීම පිනක් කියලා සඳහන් වෙන්නේත් නැහැ. මස් කෑම පවක් කියලා සඳහන් වෙන්නේත් නැහැ. ඉතින් එතකොට මේක පවතින්නේ පුද්ගලයාගේ චින්තනය අනුව. ඒ කියන්නේ ඔබටම කියලා තව සතෙකු මරාගෙන එම සතාව ආහාරයට ගත්තා නම් ඒක මම අපිට කලින් වීඩියෝ එකේ සඳහන් කරායි පරිදි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව මහණෙනි චේතනාව කර්මය වේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ චේතනාව තමයි කර්මය විදිහට පෙරට වෙන්නේ. එතකොට අපි චේතනාව සතෙක්ව මරාගෙන අනුභව කිරීම නම් ඔබ හිතන්නේ ඔබ සත්තු ගාල් කරලා තියෙන තැනකට ගිහිල්ලා ඒකෙන් සතෙක් පෙන්නලා මරා ගන්නවා කියලා. ආනේ පෙන්නලා මරාගද්දී ඔබට සිදුවෙනවා නිසකවම පවක්. මොකද ඒ සතා මැරෙන්නේ ඔබ නිසා. ඒ වගේම සතාව මරණ පුද්ගලයාට දෙතනින් පවක් සිද්ධ වෙනවා. එහෙත් ඔබ හිතන්න වෙළඳ පොළට නිකුත් කරලා තියෙන භාණ්ඩයක් හෝ මාංශයක් ඔබ ආහාරයට ගන්න යනවා නම් එතනින් ඔබට කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ මාංශය වෙන කවුරු හරි විසින් මරපු එකක්. කියන්නේ වෙන කවුරු හරි විසින් මරාගත්ත සතෙක්ව තමයි ඔය වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙන්නේ. එතනින් ඔබට කිසි පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පින සහ පව අතර දෝලණය වන්නේ මස් ආහාරයට ගැනීම, නිර්මාංශ වීම සහ මාංශ අනුභව කිරීම යන මේ විදිහට. ඉතින් මාංශ අනුභව නොකර සිටියොත් ඔබට දීර්ඝකාලීන දීර්ඝායත්මක් ගත කිරීමට හැකියාවක් ඇති වෙනවා. මන්ද කිව්වොත් මාංශ අනුභව කරනවා කියන්නේ ඔබට එහි තිබෙන ජාන සහ නොයෙකුත් දේවල් ඔබගේ ශරීරගත වෙන්න පුළුවන්. එහෙත් මස් අනුභව කරා කියලා එහෙම ලොකු ලෙඩ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒත් නිර්මාංශව සිටීමෙන් හොඳ දිවියක් ගත කිරීමට අපට හැකියාවක් තිබෙනවා. එසේනම් මෙලෙස මාංශ කෑම සහ නිර්මාංශ වීම යන මාතෘකාව මා අවසන් කරනවා. දෙවන වීඩියෝවෙන් තවදුරටත් විස්තරයක් බලාපොරොත්තු වෙන මේ ඉල්ලා සිටිනවා. ඒ වගේම අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එසේනම් නැවතත් වීඩියෝ එකකින් හමු